මේ මහා පුරුෂයා අනාගතයේ නිසැකවම ලෝකයටම ආලෝකයක් වෙනවා. ලොව උතුම්ම ආදර කතාවේ ආරම්භය. කල්ප ගණනාවකට පෙර රම්මවතී නගරයේ වීදි පුරා පැතිරුණේ අමුතුම ප්‍රබෝධයක්. සියලු දෙනාම එකතු වී මාවතක් සකසමින් සිටියා. මේ අසිරිමත් කලබලයේ දුටු සුමේධ තාපසයාණන් ද වනයෙන් නික්මී ඒ දෙසට පියමන් කළා. මොනතරම් ශාන්ත ප්‍රබෝධයක්ද මේ? කාගේ ආගමනයක් වෙනුවෙන්ද මේ මාවත හැඩවෙන්නේ? දීපංකර බුදුරජාණන් වහන්සේගේ ආගමනය ගැන ඇසූ ඔහුටද මේ උතුම් පින්කමට දායක වීමට දැඩි ආශාවක් ඇති වුණා. පින්වත් දරුවනි, මටත් අවස්ථාවක් දෙන්න. මේ මාවතේ එක කොටසක් මමත් සකස් කරන්නක්. ගැමියන් ඔහුට ලබා දුන්නේ මඩෙන් පිරුණු දුෂ්කර බිම් කඩක්. නමුත් ඔහු මහත් භක්තියෙන් යුතුව එම මඩ ගොහරුව සකසන්නට පටන් ගත්තා. මේ අතරතුර පූජාව සඳහා නිලුම් මල් අතින්ගත් සුමිත්‍රා නම් වූ රූමත් කුමරිය ඒ අසලින් ගමන් කරමින් සිටියා. මේ නෙළුම් මල් 8ම මම අද බුදුරජාණන් වහන්සේටම පූජා කරනවා. හදිස්සියේම ඇගේ නෙත ගැටුනේ මඩේ බැස වෙහෙසන සුමේධ තාපසයාවයි. ඒ රුව දුටු විගසම ඇගේ සිතේ සංසාරික බැඳීමක් අවදි වුණා. කවුද මේ අපූරු මිනිසයා? මේ තරම් මඩක් මැද වුණත් ඒ මුහුණේ තියෙන්නේ මොනතරම් ශාන්ත බවක්ද? සාදු සාදු නාදය දසතම පැතිරුණා. දීපංකර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පිරිවරාගෙන ඒ මාවතට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ළඟා වෙමින් සිටියා. නමුත් සුමේධ තාපසයා සකස් කළ මඩ ගොහරුව තවමත් නිම වී තිබුණේ නැහැ. අනේ, මට මේක හදාගන්න බැරි වුණා. උන්වහන්සේගේ ශ්‍රීපාද මේ මඩේ තියන්න දෙන්න බෑ. තමාගේ ජීවිතය ගැනවත් නොසිතූ ඔහු ඒ මඩ වගුර මත දිගා වී තමාගේ සිරුරම පාලමක් බවට පත් කළා. මාගේ මේ සිරුර උන්වහන්සේට පාලමක්ම වේවා. මේ පිනෙන් අනාගතයේ බුදුව සියලු දෙනාට පිහිටවීමට හැකි වේවා. මේ අසමසම කැපවීම දුටු සුමිත්‍රාගේ හදවත උණු වුණා. ඇය නොදැනුවත්වම ඔහු අසලට දිවාවා. අනේ තාපසතුමනි, ඔබගේ මේ උතුම් ප්‍රාර්ථනාවට මටත් දායක වෙන්න දෙන්න. තමා සතු වූ නෙළුම් මල් 8න් 5ක්ම ඇය ඔහු අතට පත් කළේ සංසාරය පුරා ඔහුගේ සෙවණැල්ල වීමේ ප්‍රාර්ථනාවෙන්. මේ මල් 5 ඔබ පූජා කරන්න. ඉතුරු මල් 3න් මම ප්‍රාර්ථනා කරන්නේ හැම භවයකදීම ඔබේ බිරිඳ වෙන්නයි. දීපංකර බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. මඩේ වැතිරි සිටින සුමේධ දෙස උන්වහන්සේ බැලුවේ මහා කරුණාවෙන්. මේ මහා පුරුෂයා අනාගතයේ නිසැකවම ලෝකයටම ආලෝකයක් වෙනවා. මහා තාපසය, අනාගතයේ කල්ප ලක්ෂයකට මත්තෙන් ඔබ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වනු නියතයි. බුදු බව ප්‍රාර්ථනා කරන ගමන ලේසි නැහැ. සුමේධ තාපසයා සුමිත්‍රා දෙස හැරී ඒ භයානක යථාර්ථය පැහැදිලි කළා. සුමිත්‍රා, බුදු වෙන ගමනේදී මට දරුවන්, බිරිඳ, ඇස්, මස්, ලේ දන් දෙන්න සිද්ධ වෙයි. ඒ දුක දරා ගන්න ඔබට පුළුවන්ද? ඒ සියලු දුක් මම සතුටින් දරා ගන්නවා. ඔබේ ඒ උතුම් ගමනට මම සදාකාලික හෙවණැල්ලක් වෙනවා. යශෝදරාව ලෙස ඇයගේ ඒ අසීමිත කැපවීම එදා එලෙසින්ම ආරම්භ වුණා.